හායි ගයිස්, අද ට්‍රැකර් වර්ල්ඩ් එකෙන් ඔයාට අරන් ඇවිල්ලා තියෙන්නේ ස්ත්‍රී දූෂකයින් වැඩිපුරම ඉන්න රටවල් 5 ගැන. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න අපිත් එක්ක සෙට් වෙන්න. ස්ත්‍රී දූෂණ වැඩිම රටවල් වලින් 5 වෙනි ස්ථානයේ හිමි වෙන්නේ ඇෆ්ගනිස්තානයට. විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානයේ තියෙන ආගමික පසුබිම, යුදමය ගැටලු, තලිබාන් සටන්කරුවන් වගේ දේවල් නිසා දශක ගණනාවක් පුරාවට කාන්තාවන්ට රැකියාවක් කරන්න, ඉගෙනීම ලබා ගන්න මේ වගේ ගොඩාක් දේවල් අහිමි වෙලා තිනවා. වගේම කාන්තාවන්ගේ ආරක්ෂාවට විශාල බලපෑමක් වෙලා තියෙනවා. ඉතින් කාන්තාවන්ට දූෂණ සිද්ධීන් ඇෆ්ගනිස්තානය තුළ අඩු වුණත් අනිත් රටවල් වලට වඩා කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇෆ්ගනිස්තානයේ තියෙන යුදමය තත්ත්වයක් එක්ක තියෙනවා. ඉතින් ඒ නිසාම ස්ත්‍රී දූෂණ වැඩිම රටවල් අතරින් ඇෆ්ගනිස්තානය 5 වෙනි ස්ථානයට නම් වෙනවා. ස්ත්‍රී දූෂණ වැඩිම රටවල් අතරින් 4 වෙනි ස්ථානයේ හිමි වෙන්නේ අප්‍රිකාවට. විශේෂයෙන්ම අප්‍රිකාව ගත්තොත් ස්ත්‍රී දූෂණ ඉතා වැඩි වශයෙන් පවතින රටක් විදියට අපිට අප්‍රිකාව හඳුන්වන්න පුළුවන්. ඒකට ප්‍රධානම හේතුව මිනිසුන් තුළ තියෙන දරිද්‍රතාවය, අධ්‍යාපනයේ අඩුකම වගේ දේවල් නිසා අප්‍රිකාව ඇතුළේ ස්ත්‍රී දූෂණ විශාල සංඛ්‍යාවකින් දරුවන්ටත් කාන්තාවන්ටත් සිද්ධ වෙනවා. වගේම අප්‍රිකාව ඇතුළේ රේප් කල්චර් එකක් තියෙනවා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මොකද අප්‍රිකාව සාමාන්‍යයෙන් ටුවරිසම් මුල් කරගත්ත රටක් වෙන නිසාම විවිධ ආගන්තුකයන්ගේ තර්ජන, මේ විදියට දුප්පත්කම නිසාම ගොඩක් පිරිමි අය තමන්ගේ කාන්තාවන්ව මේ දේවල් වලට යොදවගෙන නිසාම කාන්තාවන්ගේ ආරක්ෂාවට දැඩි ලෙස ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වගේම ලෝකයේ 4 වෙනි ස්ථානයට ස්ත්‍රී දූෂණ වැඩිම රට විදියට වාර්තා වෙන්නේ අප්‍රිකාව. මේ විදිහට ස්ත්‍රී දූෂණ වෙන ලෝකයේ වැඩිම 3 වෙනි රට විදිහට අපිට බංගලාදේශය හඳුන්වන්න පුළුවන්. බංගලාදේශය ඇතුළත් ගෑනු ළමයින්ට, කුඩා දරුවන්ට, කාන්තාවන්ට විශාල වශයෙන් මේ ස්ත්‍රී දූෂණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වගේම බංගලාදේශය තුල මේ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වුණත් ඒ නීතිය සඳහා දඬුවම් ලබා දෙන්න දීර්ඝ කාලයක් යන නිසාම මේ ස්ත්‍රී දූෂණ නඩු ඉතාමත් දිග්ගැස්සලා තියෙනවා. වගේම මේ නිසාම තව තවත් ස්ත්‍රී දූෂණ වැඩි වෙලා තියෙනවා. හරියට නීතිය ක්‍රියාත්මක නොවීම නිසා වේ. මේ විදිහට ස්ත්‍රී දූෂණ වැඩිම රටවල් අතරින් 2 වෙනි ස්ථානය හම්බ වෙන්නේ අපි කවුරුත් දන්න ඉන්දියාවට. ඉතින් අපි හැමෝම දන්නවනේ ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ විශාල සංඛ්‍යාවක් දවසකට සිද්ධ වෙනවා. වගේම ඒ ගැන මාධ්‍යයට වාර්තා කරන්න ඉතාමත් අඩු සංඛ්‍යාවක්. විශේෂයෙන්ම ඉන්දියාව ඇතුළේ තියෙන විවිධ ආචාර ධර්ම, විවිධ ආගමික පසුබිම, අධ්‍යාපන පසුබිම මේ වගේ දේවල් එක්ක කාන්තාවන් දැඩි ලෙස ස්ත්‍රී දූෂණයට ලක් වෙනවා. ඉන්දියාවේ ලෝක ප්‍රසිද්ධ වෙච්ච සිදුවීම් ගණනාවක්ම පසුගිය වසර ඇතුළත සිද්ධ වුණා. විශේෂයෙන්ම වෛද්‍ය සිසුවියන් ස්ත්‍රී දූෂණයට ලක් කිරීම, වෛද්‍යවරියන් ස්ත්‍රී දූෂණය කිරීම, සමූහ දූෂණ ඝාතන සිද්ධි වගේ විශාල සිදුවීම් සංඛ්‍යාවක් ඉන්දියාව ඇතුලේ වාර්තා වුණා. වගේම ඉන්දියාවේ තියෙන විවිධ දේශපාලනික මතවාද, දේශපාලනික බලපෑම් නිසා සමහර සිද්ධීන් සඳහා ඉන්දියාව ඇතුළත දඬුවම් ක්‍රියාත්මක වුණත් ඉන්දියාවේ මේ වන විටත් මේ ස්ත්‍රී දූෂණය කියන එක අවම වෙලා නැහැ කිව්වොත් හරියටම හරි. විශේෂයෙන්ම ස්ත්‍රී දූෂණය ගැන කතා කරනකොට ඉන්දියාව සම්බන්ධ සංවේදී කතා පුවත් රාශියක් අපිට හොයාගන්න පුළුවන්. වගේම ස්ත්‍රී දූෂණ වැඩිම රටවල් අතරින් ලෝකයේ 2 වෙනි ස්ථානයේ හිමිවීම අපිට හිතා ගන්න පුළුවන් දෙයක් කිව්වොත් හරියටම හරි ඉන්දියාව සම්බන්ධයෙන්. මේ විදිහට ලෝකයේ ස්ත්‍රී දූෂණ වැඩියෙන්ම සිදුවෙන රටවල් අතරින් 1 වෙනි ස්ථානයේ හිමි වෙන රට ඔයාටවත් මටවත් හිතා ගන්න බැරි රටක්. ඒ තමයි ඇමරිකාව. ලෝකයේ බොහෝ මිනිස්සු පදිංචි වෙන්න, ඉගෙන ගන්න, රැකියාවන් කරන්න යන්න කැමතිම රටක් තමයි ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ. හැබැයි කොච්චර නවීන නීති තිබුණත්, කොයිතරම් දියුණු රටක් වුණත් ඇමරිකාවේ ඇතුලේ විශේෂයෙන්ම යුනිවර්සිටි ඇතුලේ, විවිධ රෙස්ටොරන්ට් ඇතුලේ unreported cases, ඒ කියන්නේ වාර්තා නොවුණු රේප් cases විශාල සංඛ්‍යාවක් තියෙනවා කියලා මේ වෙන විට හොයාගෙන තියෙනවා. එතකොට ඇමරිකාව තමයි ලෝකයේ ස්ත්‍රී දූෂණ වැඩියෙන්ම තියෙන රටවල් වලින් 1 වෙනි ස්ථානයේ හිමි කරගන්න රට. ඉතින් කොයිතරම් දියුණු වුණත් කාන්තාව වෙනුවෙන් ගෞරවයක් ලබා දෙන්නේ නැත්නම්, කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි නම් මට නම් හිතෙන්නේ ඒ රට ගැන අපිට තියෙන විශ්වාසය හරියම අඩු තත්ත්වයකට පත් වෙනවා කියලා. ඉතින්
අපිට පැහැදිලිනේ මේ විදිහට ලෝකයේ බොහෝ රටවල් වල අධික ලෙස කාන්තාවන්ව ස්ත්‍රී දූෂණයට ලක් වෙනවා, ළමයින්ව දූෂණයට ලක් වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ලෝකයේ මොනතරම් සංවිධාන පිහිටුවලා තිබ්බත්, මොනතරම් කතාබහ සාකච්ඡා ඇති කරත්, මොනතරම් නීති රීති දඬුවම් වැඩි කරත් මේ තත්ත්වය අද වෙනකොටත් ඒ විදිහටම පවතිනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළත් මේ වගේ තත්ත්වයක් පවතිනවා වගේම අපි ඒ ගැනත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔයාට සුබම සුබ දවසක්.